hexadecimal addition එකක්. hexadecimal numbers මයි තියෙන්නේ. එතකොට you have to go for the hexadecimal addition. All the answers also hexadecimal. හරි? එහෙනම් එච්චර අවුලක් නැහැ නේද? hexadecimal addition. හැබැයි ඉතින් අපි පුරුදු වෙලා තියෙන decimal addition අපි දෙකේ පන්තියේ ඉඳන් දන්නේ දශමක සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම. නැත්නම් මේ hexadecimal එකතු කරන්න අඩු කරන්න අපි දන්නේ නැහැ. දැන් මම මේ ගාන හදන්නේත් අපි දෙකේ පන්තියේ එකතු කරපු විදිහටමයි. හැබැයි A level වලට පොඩි වෙනසක් කරනවා because the given numbers are hexadecimal. දීලා තියෙන hexadecimal නිසා ඒකට පොඩි වෙනසක් වෙනවා. එච්චරයි තියෙන්නේ. මොකද්ද මේකේ තියෙන mechanism එක? මේ වගේ ගණන් හදන ක්‍රමය මොකක්ද? මෙතනදී වෙන්නේ මම ඔයාට යෝජනා කරන ක්‍රමය තමයි you think in decimal. දශමක වලින් හිතන්න. දෙකේ පන්තියේ විදිහට එකතු කරන්න. හැබැයි ලියනකොට හැම දෙයක්ම hexadecimal. You know everything here is hexadecimal. මෙතන තියෙන හැම දෙයක්ම hexadecimal. මේ බලන්න. C කියන්නේ 12. C is 12, 3 is 3. දැන් මේ මොකද්ද මේ decimal වලින්. ඒ කියන්නේ ඔයාගේ හිතට යන්නේ decimal. ඒතර hexadecimal එක දශමක වලට හරවනවා. C කියන්නේ 12, 3 is 3, hexadecimal 5 කියන්නේ 5 වෙනේ. hexadecimal වලින් 0 to 9 වෙනකන් decimal values ටිකත් එහෙමම සමානයි. එතකොට අපි දශමක වලින් 10 කියන එකට hexadecimal වල තියෙනවා තනි value එකක් ඒ විදිහට වෙන්නේ. එතකොට මෙතන 5 is 5. ඊට පස්සේ මේ ටික එකතු කරාම එනවා 20. This is the answer in your mind. මේ වාගේ හිතේ තියෙන answer එක. right? මේ වාගේ හිතේ තියෙන එකක්. හරිද? එතකොට දැන් ඔයා දන්නවා මෙතන තියෙන ඔක්කොම hexadecimal. Everything you have to write here in hexadecimal, but you think in decimal. This is the answer in your mind. මේ වාගේ හිතේ තියෙන answer එක. එතකොට how to write this value? මේක ලියන්නේ කොහොමද? අපි දෙකේ පන්තියේදී ලිව්වේ මෙතන 0 දාලා මෙතනට දෙකක් යනවා. නේ? එහෙමනේ අපි කරන්නේ. හරි? එතකොට දැන් මෙතන එහෙම බෑනේ. This is advanced level. Advanced level වලදී වෙලා තියෙන්නේ දෙකේ පන්තියේ විදිහට එකතු කරනවා. හැබැයි ලියනකොට hexadecimal වලට හරවන්න. මේ යන ගමනේදී මේ 20 කියන value එක ඔයා hexadecimal කරන්න 20 divided by 16. Answer is 1, remainder is 4. එතන මේ පැත්තට එනකොට 14. එතන මෙතන 4 දැම්මා, මෙතන 1. හරිද? මෙතනදී වෙන්න පුළුවන් වැරද්දක්. සමහර වෙලාවට අපි අත්දැකීමෙන් දන්නවා. මෙතන 14 හදාගත්තා. 20 තමයි decimal answer එක. hexadecimal convert කරාම 14. හැබැයි 14 ලියන්න යනකොට ළමයාගේ mind එකට කොහෙන්දෝ මන් දයිනවා 14 ලියන්න එපා 14 කියන්නේ e. ඉතින් මෙතන e කියලා ලියනවා. හරිද? ඇත්තටම 14 කියන්නේ hexadecimal 14. ලියනකොට පොඩි වෙලාවකදී ඒක අමතක වෙලා e කියලා ලියනවා. Now remember definitely that answer also available. මතක තියාගන්න ඔයාට වරදින තැන් වරදින possibilities තියෙන තැන් තමයි exam එකේදී wrong answers වෙන්නේ. ඒ නිසා ඔයාගේ answer එක paper එකේ තිබුණා කියලා හිතන්න එපා. ඔයා හරි කියලා. හරිද? ඔයා වැඩේ හරියටම කරා නම් විතරයි හරි. ඔයාට වරදින හැම වෙලාවකම ඒ වරදින එකත් එතන තියෙනවා. MCQ වලදී wrong answers හොයනවා කියන්නේ MCQ question එක කරන අර MCQ question එක create කරන කෙනා එයා බලනවා ළමයාගේ අතින් වෙන්න පුළුවන් mistakes මොනවද? දැන් අපි papers හදනකොටත් paper එකක MCQ එක සාමාන්‍යයෙන් right answer එක ගන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් යනවා wrong answers අතර ගන්න. මොකද wrong answers කියන්නේ ඔය wrong answers ගන්න එකත් art එකක්. කලාවක්. ඒ කියන්නේ ළමෙක්ට වරදින්න පුළුවන් අවස්ථාවල් ටික වෙන්න පුළුවන් වැරදි වෙන පාත් එක හොයාගෙන ඒ පාත් එක හරහා ගිහිල්ලා තමයි wrong answers ගන්න. හරි. එවනම් මෙතන 4 ලියලා we forward the one to the next level. ඊට පස්සේ මේ ටිකත් එකතු කරන්න now you know you are adding numbers in decimal. එහෙනම් මේ හැම එකක්ම decimal කරන්න 1 කියන්නේ මෙතන 1 B කියන්නේ 11 නේද? B කියන එක decimal කරාම 11. ඊළඟට 2 is 2, 5 is 5. 2 5 මේ ටික add කරාම කීයද පුතා? 19. එතකොට 19 අපි ලියනවද? නෑ. 19 is the answer in your mind. So when you are writing the answer you have to convert into hexadecimal. ලියනකොට hexadecimal කරලා ලියන්න නම් 19 divided by 16 1 3 13. මෙතන 3 දැම්මා 1 send to the next level. ඒ නිසා මේ ටිකත් අපි මේ විදිහට එකතු කරමු. 1 is 1 right. ඊට පස්සේ මෙතන a කියන්නේ 10. මෙතන 1 කියන්නේ 1, 5 කියන්නේ 5 නේද?
එතන මේ ටික එකතු කරාම කීයද? මෙතන 1 + 5 6 එහෙනම් ඒ ටික එකතු කරාම 17 එනවනේ. 17 එනවා. එතකොට 17 කියන එක hexadecimal කරාම 1 1. එතකොට ආන්සර් එක වෙනවා මෙන්න මේ විදිහට. So what is the correct answer? එතකොට හරි උත්තරය වෙන්නේ දීලා තියෙන answers වලින් 113.4, that is the third answer.